බොක බොක්ක මේ ඉන්නේ අපේ ගමේ කශිප්පුරාණි. ගමේ කාටවත් ණයක් නැහැ බයක් නැහැ. හැබැයි මුළු ගවම එයාට ණයයි බොක්ක. එතකොට මේ ඉන්නේ මගේ ආදරණීය පියතුමා වසන්ත. මුළු ගමේම ඉන්න ලොකුම ලොකු බේබද්දා. මාමේ මේ තමුසෝම වැටලා හිටියම් මගේ තත්ත්වෙට තමයි ඕයි හරි නැත්තේ. අම්මෝ කෙල්ලේ මට තව පොඩි ෂොට් එකක් දීපන් කෙල්ලේ. මාමේ නෑදකම් වෙනයි බිස්නස් වෙනයි. දැන් එහෙනම් කට්ටියට කතාව තේරෙන්නේ නැතිනේ. කශිප්පුරාණි කියන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒ මගේ ලේලි. ඒ චීත්තේ උඹට මගේ චීත්තේ දෙන්නද හොදන්න. හරි බොක්ක එහෙනම් මං දැන් මගේ කතාව කියන්නම්. මගේ නම අහිංසක. හැබැයි ගමේ හැමෝම මට විහිළු කරනවා චීත්ත චීත්ත කියලා. මං කැමති නෑ මට චීත්ත කියනවට. ආවලිසක්ගේ මම ඔබට මොකද්ද කරේ? උඹ චීත්තේ බං උඹ චීත්තේ. මේ කතාව පටන් ගත්තේ මගේ පොඩි කාලෙදිම බොක්ක. අපේ අම්මා මාවයි තාත්තයි දාලා රට ගියා. ඔන්න එදායින් පස්සේ අපේ තාත්තගේ අඩිතල පහසුකම් නැති වුණා කියලා තාත්තා පිස්සෙක් වගේ බොන්න ගත්තේ බොක්ක. තාත්තේ බත් කන්නකෝ. කබන් උඹ තාත්තේ. ඔන්න ඊට පස්සේ තමයි මේ ගමේ හැමෝම මට චීත්ත චීත්ත කියලා විහිළු කරේ. ආ චීත්තේ අපි ගන්නවද? ඇයි බං හැමෝම මට චීත්ත කියන්නේ? චීත්තේ හැබැයි දා මං ඇලිසකට හොඳ වෙන්න එකක් කිව්වා. මොකද ඇලිසක් කිව්වා මට හැමදාම විහිළු කරන්නේ. ඔයාටත් මං වගේ දරුවෙක් හිටියනම්. ඔයාට මං කවුරු වගේද පේන්නේ? අනේ උඹ ඵලයන් යන්න චීත්තේ. උඹ චීත්තේ. චීත්තයක්. හැබැයි ගමේ හැමෝම මට චීත්ත චීත්ත කිව්වට කටපුරා අහිංසක කියලා ආදරෙන් කිව්වේ කශිප්පුරාණි විතරයි. ඔයි කන්න තියෙන පොල් ගෙඩි දෙක. කශිප්පුරාණි මට කොච්චර ආදරේද කියනවනම් කවදාකවත් මාව බඩගින්නේ නම් තිබ්බේ නෑ. මං කැමති කෑම කොහෙන් හරි අරන් එනවා බොක්ක. යකෝ ඔයි දවල්ට කන්න හදපු බුරියානි එක මගේ. කවුද බුරියානි හැදුවේ? බුරියානි හදපු කෙනා නාඩනවා. ඔන්න ඉතින් එදා කශිප්පුරාණි මාව අපේ ගෙදරින් එක්කන් ගියා. එයාට මාව කසාද බඳින්න ඕනලු. හැබැයි අපේ තාත්තට දෑවැද්දකුත් දීලා ගියේ. හැබැයි බොක්කල කශිප්පුරාණිගේ මගේ මේ අහිංසක ආදරේ කතාව තාම ඉවර වෙන්නේ නැහැ. අපේ අම්මා අපහු ලංකාවට ආවා. තාත්තා බීලා පිස්සෙක් වුණා. කශිප්පුරාණිගේ අම්මා දවස පුරා ඇඬුවා. අපේ මේ අහිංසක ආදර කතාවට ඇලිස්සක් අකුල් හෙළුවා. දැන් චීත්තේට ගෑණියෙක් ඉන්නවද වා? එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. කශිප්පුරාණි දෙවෙනි කොටසෙන් හමුවෙමු. බොක්ක බොක්ක. ඒ චීත්තේ උඹට මගේ චීත්තේ දෙන්නද හොදන්න. තාත්තේ බොක්කොන්නකෝ. කබන් උඹ තාත්තේ නෑදකම් වෙනයි බිස්නස් වෙනයි. උඹ ඵලයන් බයින් යන උඹ චීත්තයක්.